පින්නතුනි අදටත් රුවන්වැලි මහා සෑයේ සෙන්ටර් එක හොයාගන්න බෑ. කවුද රුවන්වැලි මහා සෑය හැදුවේ? සිරිපත්ත. දුටුගැමුණු රජුරෝ ඒ එලාර ද්‍රවිඩ රජුරුවන්ගේ තිබ්බ ආක්‍රමණය පාලනය නැති කරලා මුළු රටම එක්සේසත් කරලා මේ මහා සෑය තනවෙන ඉදිවෙන තැන හොයාගෙන මේ විශිෂ්ට සම්බුද්ධ ශාසනයේ විහාර කර්මාන්තය සිද්ධ කරන්න දිව්‍ය ලෝකෙන් දෙවිවරු බ්‍රහ්ම ලෝකෙන් මහ බමුණු ඇවිල්ලා ආශිර්වාද කරලා ප්‍රාර්ථනා කරලා මුල්ගල් කියලා පිරිත් කියලා කෝටි ගණන් මහරහතන් වහන්සේලා අදිෂ්ඨාන බලයෙන් පාදම ශක්තිමත් කරපු මේ භූමිය අවුරුදු දහස් ගාණක් තිස්සේ බුදු ගුණ කියන්න ඇති. අවුරුදු දහස් ගාණක් තිස්සේ මේ බිමේ භාවනා කරන්න ඇති. ඒ නිසා සියලු දෙනාම කල්පනා කරන්න මොකක්ද දුටුගැමුණු රජුරුවන්ට තිබ්බ හදිස්සිය? ඒක තමයි තිබ්බ හදිස්සිය. මේ සංසාරේ පෙරම් පුරාගෙන එනව සමහර උදවිය සම්බුද්ධ ශාසනය රැකගන්න. දුටුගැමුණු රජුරුව යුද්ධ කරනකොට තිබ්බ තේමා පාඨය මොකක්ද? මාගේ මේ ව්‍යායාම හුදෙක් රජ සැප පිණිස නොවේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථතිය වෙනුවෙන් පමණයි. දුටුගැමුණු රජුරුවන්ගේ යුද්ධ තේමා පාඨය. කලබලේ තිබ්බේ මොකේද? හදිස්සිය තිබ්බේ මොකේද? අරමුණ ශක්තිමත් නම් අරමුණ ප්‍රඥා ගෝචර නම් දැන් මේ තරුණ මහත්තුරු කල්පනා කරන්න පුළුවන් අපිත් එහෙනම් කලබලයට වැඩ කරාට ගැටලුවක් නැහැ කියලා. ඒ කියන්නේ දැන් අපි හිතන්නකො කොරියන් යන්න හිතුණා කියලා. ලබන සතිය යන්න මේ සතියේ තියෙනවා සේරම විකුල්ලා හරියනවා. තා પાස්පෝර්ට් එකවත් හදලා නැහැ. ඔහොම එකක් තියෙනවා. මෙහෙම කලබලයක් නෙමෙයි දුටුගැමුණු රජුරවන්ට තිබ්බේ. ප්‍රඥාවන්ත කලබලයක්. ප්‍රඥාවන්ත කලබලයක්. කොච්චරද කියනවනම් කාලෙන් කාලෙට මේ රටේ පහළ වෙනවා. අද නෙමෙයි එදා ඉඳන් එහෙමයි. ශ්‍රී ලංකා ද්වීපයට අභග්යක් වෙන්න දෙන්නේ නැහැ. සම්බුද්ධ ශාසනය විනාශ වෙන්න දෙන්නේ නැහැ. පින්නතුනි සංසාරේ පෙරම් පුරාගෙන උත්තමයෝ ටිකක් ඉන්න. කාලෙන් කාලෙට මේ මාතෘ භූමිය තුල පහළ වෙන. එදා සද්ධාතිස්ස කුමාරයයි දුටුගැමුණු කුමාරයයි ගැමුණු කුමාරයා තිස්ස කුමාරයා ඉල්ල තාත්තගෙන් අහනවනේ කාවන්තිස්ස රජුරුවන්ගෙන්. රජුරුවෝ ඉතින් ඒ වෙනකොට සේරම හරි ගස්සලානේ තිබ්බේ. යුද්ධයට ඕන කරන කටයුතු සියල්ල හරි ගස්සලා තිබ්බේ. අර පරිණත භාවය කියන එක දරුවෝ කල්පනා කරන්න ඕනේ අම්මගේ තාත්තගේ සමහරක් දේවල් වලට අර නිසි කාලේ එනකන් හැම දෙයකටම කාලය අවශ්‍යයි. අරමුණ කොච්චර ලස්සන වුණත් අරමුණ කොච්චර පිරිසිදු වුණත් සෑම දෙයකටම මේ අම්මලා තාත්තලා මතක තියා ගන්න ඕනේ. තුරුණු සිත වුණාට කමක් නැහැ. වයසක අම්මලාට තාත්තලාට මේක වැදගත්. කාලය හරියට අවශ්‍යයි. සම්බුද්ධ ශාසනයේ හවහම රහත් වෙන්න ඕන නම් කවුද වෙන්න ඕන? බුදුහාමුදුරුවෝ ළඟම හිටියේ කවුද? ආනන්ද හාමුදුරුවෝ. අන්තිමේටම වගේ රහත් උනේ කවුද? ආනන්ද හාමුදුරුවෝ. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාලත් පළවෙනි ධර්ම සංගායනාව 3 මාසයක් එබැවින් තියෙන්න කලින් දවසේ තමයි ආනන්ද හාමුදුරුවෝ මහ රහත් භාවය ලබාගත්තේ. අර කුලප්පුව තිබ්බට පුළුවන් දැන් මේකම කරන්න. මේ තරුණයන්ට තියෙන ගැටලුවක් තමයි අර එකපාරම හිතනවා එකපාරම කරන්න ඕනේ. හැබැයි දවසක් දෙකක් ගියපුවාම ඒක ආයෙ ඕනේ නැති වෙලත් යනවා. බොහෝ අම්මලා තාත්තලා කියනවනේ නේද එකපාරම හිතනවා රස්සාවකට යන්න.
මේ ගිඩි ගාලා ග්‍රාම සේවක සහතික පොලිස් සහතික අනම්මන සේරම හදා ගන්නවා තියෙන වීගෝනියක් දෙකක් විකුණන බස් එකට සල්ලි හොයා ගන්නවා මාසයක් කන්න බෝඩිමට ගිහිල්ලා සල්ලි දෙනවා මාස දෙකක් ඉන්නේ නැහැ ආපහු වෙනවා අර අරමුණ ප්‍රඥා ගෝචර නැහැ ඒ අරමුණේ දීර්ඝ කාලීන සිටියමක් නැහැ මේක අපේ අම්මලා තාත්තලාට ණය ගන්න මම මේක ඉතින් කියන්න හොඳේ ණය ගන්න ගියපුවාම ඒ තියෙන කුලප්පුව ගෙවන්න නැහැ ඒ තියෙන හදිස්සිය අපූර්වට කියනවා දැන් ඔය සමහර වෙනවනේ ඔනේ පන්සලේ හාමුදුරුවෝ ගෙනුත් ඔය එක එක වස්සම් කරගන්න තියෙනවනේ පදිංචිය සහතික කරන්න නම්මන කියනවා මේ ලක්ෂ 30යි ගන්න අපෝක ගෙයි හැකිලු මේ අර කාලය කියන එක සෑම දෙයකටම අවශ්‍යයි ඒ ගැමුණු කුමාරයාගේ තාත්තා කාවන්තිස්ස රජුරු සේරම ලකලෑස්ති කරලා තිබ්බේ අපේ තරුණ මහත්තුරු හිතන්න ඕනේ අම්මලා තාත්තලා නෝනා ඉතින් කොල්ලොන්ට තේරෙන්නේ නැහැ කවදාවත් තරුණයන්ට දැනලා තියෙනවද මේ අම්මා තාත්තා ඔට්ටු වෙන්නේ අපි වෙනුවෙන් කියලා ඕක ගැමුණු කුමාරයාට හිතෙන්නත් නැතුව ඇති මේ තාත්තා මේ සේනා සංවිධානය කරලා දසමහයෝධයෝ හරික් ගස්සලා මේ තාත්තා වයසයි මේ තාත්තා යුද්ධ කරන්නේ මටම තමයි මේ කියලා තියෙන්නේ මේක කොල්ලොන්ට තේරෙන්නේ මේ හම්බ කරන්නේ මේ මහන්සි වෙන්නේ මේ ගේ තියෙන්නේ මේ ඊට කඩන් ගන්න මට කියන එක අගයක් නැහැ එහෙම නැත්නම් ඉතින් ඔය වගේ මාන පඳුරු හැදෙන්නේ එහෙම නැත්නම් ඒවා කැලෑ වැහෙන්නේ අපූර්වට කුඹුර තියනවා වෙන මිනිස්සු කුලියට අරන් කොටනවා නිකමටවත් නියර කොටන්නවත් යන්නේ මේ සෑම දෙයකටම කලබලය නැතුව කාලය කියන එක අවශ්‍යයි ඒ පරිණත භාවයේ තියෙන දෙමව්පියෝ ගාව ඒ දුර දකින්න නුවණ තියෙන දෙමව්පියෝ ගාව මේක භෞතිකයටත් එහෙමයි මේක පින්නතුනි අපේ ආධ්‍යාත්මික ජීවිතයටත් එහෙමයි ඔය තරුණයන්ට කලබලේ තියෙනවා වගේම සමහර අම්මලාට තාත්තලාටත් කලබලයක් තියෙනවා පුදුම විදිහට නිවන් දකින්න ඔය දන්නවත් ඇති මං හිතන්නේ සමහරව අර එක එක භාවනා කෝස් තියෙනවනේ සති දෙකේ මාසේ ඔව් සති දෙකේ කෝස් තියෙනවා එයි එතකොට අර මම ප්‍රවෘත්තියක් තිබ්බනේ අර බුදු වෙන්න කියලා කොල්ලු පිටිය ගේ විකුණලා කෝටි 5කට මේ බුදු බව ලබා ගන්න කෝටි 5ක් කියලා ගේ වික්කා ඒ අර හදිස්සිය කලබලේ බෑ සංසාරේ කරපු පින් කුසල් එක්කහුව වෙලා වෙලාව එන්න ඕනේ උවමනාව තියෙන්න ඕනේ ඒ වෙනුවෙන් කැපකිරීමක් කරන්න ඕනේ ඒ නිසා කල්පනා කරගන්න තිබෙන අරමුණක් වෙනුවෙන් හරි ප්‍රඥාවෙන් කටයුතු කරන්න තියෙන යහපත් අරමුණක් වෙනුවෙන් හිතේ ඇඳුණු නිවැරදි සැලැස්මකට කටයුතු කරන්න හෙට මොකක් හරි කරනවා නම් වෙන්නේ මොකක්ද කියන එක දැනගෙන කටයුතු කරන්න ජීවිතේ වෙනතුනේ අර හැම එකකම ආස්වාදේ විඳින්න ඕනේ නේ ආදීනව දැනගන්න එපා ඊට කලින් පුරුදු වෙන්න ජනවාරි මාසේ පළවෙනි පෝය අවුරුද්ද පටන් අරගෙන දවස් දෙකමාරක් විතරනේ තව අදිෂ්ඨාන කරමු ප්‍රාර්ථනා කරමු මේ හදිස්සිය කියන එක ටිකක් නවත්තගමු දුටු ගැමුණු රජුරවන්ට ගැමුණු කුමාරයාට පේනවනේ අර කලබලෙ හිටන වෙච්ච වැඩේ අවසානයේ ගිහිල්ලා කොත්මලේ ගිහින් දුක් විඳින්න උනානේ ගැමුණු කුමාරයාට දුටු කියන කෑල්ල වැටුනේ දුෂ්ටගාමිනී වුණා අම්මට තාත්තට එදිරිවාදිකම් කරපු හින්දා දුෂ්ට වුණා ඔය සමහර ගෙවල් තියෙනවා ගෙවල් වලින් යනකම් කොල්ලොන්ට හරියන්නේ සමහර ගෙවල් තියෙනවා ගෙවල් වලින් ගමෙන් යනකම් හරියන්නේ සමහර තරුණයෝ කියනවා එහෙම මම ඒ කියන විදිහට කියන්න අමුදුරෝනේ අපේ ගම් වල ඉන්න ඊර්ෂ්‍යාකාරයෝ මෙවුන් එක්ක ඉන්න බෑ මේකෙන් ගිහින් තමයි කවදා හරි හරියන්නේ කියන්නේ ඔය මේක අර හැම එකකම පැති දෙකක් තියෙනවා මේක සාපේක්ෂයි වඩාත් නිවැරදි පැත්ත නිවැරදි ක්‍රමය තෝරගන්න අවසානයේ මලගෙදරවත් එන්න බැරි වුණානේ තාත්තගේ
ඒ නිසා සමහර අපි ගන්න තීරණ ඉතින් ඒ තාත්තා නැති රජ්ජුරුවෝ නැති වෙන කම්ම රජ්ජුරුවෝ මැරෙන කම්ම යුද්ධ පටන් ගන්න බැරි වුණා. අර එදිරිවාදිකම වෙච්ච එකේ වචන පටන් ගත්ත එකේ කේන්ති ගත්ත එකේ තරහ වෙච්ච එකේ තේරුමක් තියෙනවද? නෑ. අවසානයේ ප්‍රතිඵලය මොකද්ද? තාත්තා තරහ වුණා, අම්මා තනි වුණා, මල්ලි ඈත් වුණා. මිය පරලොව ගියාට පස්සේ අර තරුණ කාලේ යෞවනයන්ට තියෙන බරපතල ගැටලුවක් තියෙනවා. අර යෞවනය හැම වෙලේම හිතනවා අර මම හරි කියලා. යෞවනයට හැම වෙලේම හිතෙනවා අර මම කියන එක මේ කට්ටියට තේරෙන්නේ නැහැ කියලා. යෞවනයට හැම වෙලේම හිතෙනවා අම්මයි තාත්තයි වැරදි කියලා. යෞවනයට හැම වෙලේම හිතෙනවා ඔය ගෙවල් වල බලන්නකො එහෙම හිතන්නේ නැද්ද කියලා. අපි කරන මොක්කට හරි අපේ කවුද අම්මලා තාත්තලා පවුලේ උදවිය විරුද්ධ වෙනවා නම් අපි හිතනවා මේක දැන් වැරදුනත් ඉස්සරහට හරියනවා ඒකයි මම මේ වැඩ කරන්න කියලා. අර කියනවා නේද කෑ ගහන්න නැතුව පොඩ්ඩක් ඉන්නකො කරලා පෙන්නන්නම් කියලා. අම්මලාට ඕවා තේරෙන්නේ නැහැ කියන එක. අම්මලාට ඕවා තේරෙන්නේ නැහැ කියලා කියන. අම්මලාට ඕවා තේරෙන්නේ නැහැ. ඔය ගොඩක් ඔය ප්‍රේම සම්බන්ධතා නඩත්තු කරන කොටත් ඕක වෙනවනේ. අර මේක තමයි හරි. නේ එතකොට අර ඕක ඉතින් අර ඉන්දිගහට පයින් වයස කියනවනේ මේ දඩබ්බර භද්‍ර යෞවනය තුල අර ඔය ගිනි කන වැටෙනවනේ තරුණ කාලේ. එහේ. එකයිනේ පේන්නේ. මේ ප්‍රේමය ගැන කියනවනේ. තරුණ කාලයේ තුල අර තමන් දකින්න දේ විතරයි පේන්නේ. ඒ හින්දා මම යෝජනා කරනවා අවුරුද්දේ ඉස්සරළම අපේ තරුණ මහත්තුරුන්ට දුවලට පුතාලට ඔය ගිනි කන වැටිලා නම් ඉන්නේ චුට්ටක් දෙපැත්තත් බලන්න. එතකොට ඒක විතරක් නෙමෙයි තව ඒවා පේනවා. එතකොට පේනවා හරි මොකක්ද වැරදි මොකක්ද. එතකොට අනිත් මිනිස්සුන්ගේ අවවාද අනුශාසනා ඇහෙනවා. ඔය කාලේ හරි පෙන්වන්න බැරි දෙන්නෙක්නේ අම්මලා තාත්තලා පවුලේ කට්ටිය හැම. මං අපූර්වට දැකලා තියෙනවා විශ්වවිද්‍යාලේ එහෙම ඉන්නකොට අපිත් එක්ක කතා කර කර ඉද්දි කෝල් එක එනවා. නේද කොහේ හරි ඔය ගියපුවාම මොකට හරි බූරුවට කියනවා මං අද අම්මට කිව්වේ නෑලු මෙහෙනවා කියලා. මං වෙයි. ඔය ගොඩක් ළමයි එහෙමයි. ඇත්ත කියනවා. කවදාවත් කියන්නේ නෑ. අපු අයි කියලා හපනකොට කියනවා නෑ අම්මට කිව්වනම් එහෙම බේරුමක් නෑලු. මොකද්ද? හැම වෙලේම කෝල් ගන්නවා. මේ කාලය තුල ගිනි කන වැටිලා ඉඳි ගහේ වැටිලා ඇනිලා ඉන්නකොට වෙන මොකුත්ම පේන්නේ නැහැ. අපි ප්‍රාර්ථනා කරමු අපිට අර සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරේ මේ සරුදේ සරු විදිහට දකින්න නිසරුදේ නිසරු විදිහට දකින්න අපේ තරුණ ප්‍රජාවට තරුණ මහත්තුරුන්ට මේ මළුවට එක්කහුව වෙලා ඉන්න සද්ධර්ම ශ්‍රවණලාභී පින්නතුන් මේ මහා රදුන්ගේ ආනුභාවය මේ පුරපසළොස්වක් පුන් පොහෝ දිනේදී මේ මළුව තුලින් අද දිනම ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න.